කටේ දාගනවා. අම්බ වෙන කිට්ටු පිටු ටික මාරු කරන්න. බෙහෙත් ගිය කරන්න මමත් උදව් වෙන්න. නෑ කමක් නෑ හදලා ඉවරයි. මේ බෙහෙත් ටික හොඳට හින්. දරුවා එනවා තව බේර ගන්න. ඔහොම තමයි පළවෙනි දරුවනේ. කොයියම් මටත් උහුම තමයි මේ වේදනාව. පොඩ්ඩක් හිතන්න. තව උත්සාහ කරන්න. දැන් අඩුයිනේ. සකුරා ඉක්මන් කරන්න ඈ මං කරලා අපට හොඳ පැටියෙක් දෙන්න. හොඳ සකුරානේ ඈ ඉක්මන් කරන්න. සෝතා ටෙලිෆෝන්. කාගෙන්ද? අම්මා කතා කරන්නේ. අම්මා මං එන්න. කොහෙද? අම්මේ මේ ෂෝතා දරුවා ලැබුණද? සෝතා පළවෙනි දරුවනේ හුඟක් අමාරුයි. ඉක්මනට කියන්න. දුවද පුතාද? දරුවා තාම ලැබුණේ නෑ. වේදනාවෙන් කෑ ගහනවා. අමාරුවට. ඒ වුණාට අම්මයි වින්නු අම්මයි ඉන්නවනේ එහෙ ඒව බලා ගන්න. මෙහෙ මගේ යටින්න බලා ගන්න ඉන්න මං විතරයි. අනික ජපානයේ උපන් පළවෙනි අත්පැටියා. මොනවා? අලි පැටියා ලොකුද තමන්ගේ දරුවට වඩා? මං අහන්නේ. අලි පැටව ලොකුයි. ඔයා දැක්කද? දරුවෙකුට වඩා ලොකුයි. ලැබුණේ පිරිමි දරුවෙක් නම් නම දාන්න තෝරෝ. එහෙම නැත්නම් ගෑනු දරුවෙක් නම් හනාකෝ. මගේ අලි පැටියට නම දාන්නෙත් එහෙමයි මම. දරුවෙක් ලැබෙන ඉන්න පියෙක්. ඔවා කතාද? අම්මා
කරත් සම්ම 1942. කොහෙන්ද මං අන්නන්නේ? ඔන්න බෝයෙකුත් බැන්දා. හරි ලස්සනයි. මේ ඒප්‍රන් එක උඹට ආදරය කරන දරුවන්ගෙන් ලැබුණ තෑග්ගක්. ස්තුති කරපන් පැටියෝ, ස්තුති කරපන්. අන්න. අම්මත් ඇවිල්ලා ඉන්නේ. හැද බලන්න. දැන් නමස්කාර කළා ස්තුති කරපන් බලන්න. දැක්කද? තාම පොඩි පැටියන්නේ. යා. අපි දැන් මෙහෙන් යන්න. යන්කෝ යාළුව හම්බෙන්න. මෙන්න ළමයි නේ යාළුවා ආවා. එන්න. එන්න ළඟට එන්න. අන්න යාළුවෝ. ලස්සනයි නේද ඒප්‍රන් එක? අපි දැන් කඹාදිමු. අනාකෝ මට වද දුන්නොත් හොදන්නේ නෑ කූඩුව. එහෙම තියෙන කුණුත් එක්ක. අලියා නම් බොහෝම ලොකුයි. ඒ වුණාට ඌ හරිය කරුණාවන්තයි. මේ ළමයි වගේම හරිම දක්ෂයි. ඒ හින්දා අපි ඌට ආදරය කරන්න ඕන. කරුණාවන්ත වෙන්න ඕන. මේ යාළුවෙක් නේ. හැබැයි උන්ට කරදර කළොත් උනුත් එහෙමයි. උන්ට මතක තියෙනවා. ඔව්. ගනින් ඔය වංගෙඩි කකුල් අහකට ඉක්මන් කරලා. මට තව වැඩ තියෙනවා. මේ මොකද? ඒයි තල්ලු කරන්න එපා. තල්ලු කරන්න එපා අලිතඩියෝ. මම වැටේවි. ඔය තාතේ තිදු. මගේ ඉදලත් කැඩුවා. මේ මම තවත් එහෙම සුද්ධ කරන්නේ නැහැ. ඕන්න මතක තියාගන්න. මේ බලහන් මම යනවා යන්න. විශේෂ නිවේදනයයි. සතුරු ආසියානා බෝම්බ ප්‍රහාරයකට ළඟා වෙනවා. එම නිසා ආරක්ෂාව සූදානම් කරගන්න. ආරක්ෂක ස්ථානවලට යන්න. B-25 බෝම්බ යානා මුල්වරට ටෝකියෝ නගරයට පහර දුන්නා. යුද්ධය දැන් තීරණාත්මක පදනමකටයි පැමිණලා තියෙන්නේ. මේ වතාවේ හානි සුළුෙන් ගියා. වහවහ අපි ලෑස්ති වෙන්න ඕන. ඉදිරියේදී ප්‍රහාරවලට මුහුණ දෙන්න. මට ඔබලාගෙන් ඉතාමත් වැදගත් ඉල්ලීමක් කරන්න තියෙනවා. සත්වෝද්‍යානවල සතුන් ගැන ගන්න පිළිවෙත ඔය වාර්තාවේ සඳහන් වෙලා ඇති. විසකුරු සතුන් වහාම මරා දැමිය යුතුයි. ජනතාවට ඔවුන් මුහුණ පාන තත්ත්වය අපි වටහා දිය යුතුයි. අපි මහානගරවල ආරක්ෂාව සලසන්න ඕන. ඒකයි අපේ අරමුණ. මම දැනටමත් මහානගරවල නගරාධිපතින්ට දන්වා තිබෙනවා. එච්චරයි අපිට කරන්න තියෙන්නේ. හැකිතරම් ඉක්මනට මේ කටයුත්ත ක්‍රියාත්මක කළ යුතුයි. මෙම කටයුත්ත සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔබලාගේ භාරයේ. මේජර්, ඇයි? මේ කටයුතු දියත් කරන සලසන්න. මිලිටරි පොලිසියත්
එක් කරගන්න. හා ඔෂීමා මේ අහපන්. ඔයා අලි ගැන කියවුවා ඇති දැන්. හිතුවක්කාරය. මං තීරණයක් ගත්තා. මට ඇති වෙලා. අලුත් පිට මටත් ඔහොම තමයි හිතුනේ. මෙතනින් දමල ගහලා යන්නමයි. යන්නයි මෙහෙන් තිබුණ මට ඇති වෙලා. මෝඩයා. මේ අහපන්. අපි කෑම දෙන සත්තු හිතන දේ අපි දැනගන්න ඕනේ. ඔටුව සෙල්ලක්කාරෙක් වගේ හිටියට හරිම සිවුම් හැඟීම් උන්ට තියෙන්නේ. පොඩ්ඩක් කලබල වෙලා පිස්සු නටනවා. පස්සට. දැක්කද? ඒ අලියනේ උඹ කොරෙක් කළේ. මං කියන්නේත් ඒකයි. වරතුගේ නෙවෙයි. මගේ. මම සතාව හරියට අඳුරගත්තේ නැති හන්දා ඒක උන්නේ. ඒසර. නමුත් දැන් ඌ මාව හොඳට අඳුරනවා. මටත් ඔහෙට වගේ සතුන් ගැන දැනීම ලැබේ දවසක. ඔබ හින්ද ආදරේ. මම උන්ට ආදරේ. එච්චරයි ඕනේ. එච්චරයි. ඔබට මේ අසීමේ ලිපි ඕනේ නැහැ. අපි බොමු. බොන්න. උන වගේ ගඳ කොහොම ඉවසන් ඉන්නවද මන්ද මේ ගෙදර මිනිස්සු. සමාවෙන්න ඇයි? ස්වාමියා ඉන්නවද? තාම ගෙදර ආවේ නෑ. අලි පැටියට උණ ගැල්ල සූවිකින් එන්න කියලා කිව්වා. අලි පැටියට උණ ගැල්ල ඉක්මනට එන්න කියලා කිව්වා. ආවහම කියන්න. ඇයි මොකෝ මං ආවා. සමාවෙන්න පරක් වුණාට. පොඩි අලි පැටියට උණ ගැනලලු. අනාකෝ එන්න කිව්වා ඉක්මනට. යමු ඉක්මනට. අනාකෝ පරක් වුණාට සමාවෙන්න උඹේ කකුල ඉක්මනට සීතල කරන්නම්. එතකොට හොඳටම සනීප වෙයි. උණත් ගැන්ලා තින්නේ. මෙරෙද්ද පොරෝමු. සර් මට හම්බ වෙන්න ඕන සූ එකේ ප්‍රධානියා. ඉන්න සර් මම ඉක්මනට කියන්න. හරි රෞද්‍රයි. ඒ වගේ. නෑ. මද කිපුණු කාලයට විතරයි. නැත්තම් හරි හීලයි. මේ උඹ ආස කරන කෑම. පාපං. පාපං පැටියෝ. එන්න ඇතුළට.
මේකද හනාකෝ? ඔව්. අවුරුදු 2ක් වයසයි. අකිමෝතෝ සෝතා. කොහොමද? අත කිලුටුනා නේද? කමක් නැහැ. අඳුරුනාද මිස්ටර් අකිමොතෝ? ඔව්. ඔව්. අපි දෙන්න එකට ඉස්කෝලේ ගියේ. මෙයා මං වගේ නෙවෙයි. හරි දක්ෂයා. සෝතා කොහොමද හාමිනේට? හොඳින් ඉන්නවා. කොහොමද සොසිකෝ? හොඳයි. බැඳලාද? තාම නෑ. තාම නෑ? අද ඔබ මොකද සූ එක පැත්තේ? සූ එකේ ලොක්ක හම්බ වෙන්න. ඒ මොකටද? සෝතා. අද එනවද අපේ පැත්තේ සුසිකෝගේ කොන්සර්ට් එකක් තියෙනවා බලන්න. බලමුකෝ. සෝතා එන්න කාමරේට. ඒක තමයි අපේ කොන්සර්ට් පිළේ අන්තිම එක. මොකද ඒකට හේතුව කොන්සර්ට් එකේ සෙල්ලම් කරන හුඟක් දෙනාට යුද්ධෙට බැඳෙන්න වුණානේ. එහෙමද? එහෙම තමයි යුද්ධ කියන්නේ. සංගීතෙම කරලා බෑ. යුද්ධේ කවුද මේ මෝඩ යුද්ධෙට මුල පිරුවේ? දන්නේ නැති දේ කතා නොකර ඉන්නවා. 25 වසරක ජීවිතය ආදරය රැකවරණය සිලින්කෝ ලයිෆ්. අපි දෙන්න මොනා කතා කළාද රණ්ඩුවකින් අතර වෙන්නේ. දැක්කනේ දැන්. දැන් මොනවා කරන්නද කල්පනාව? පාසලේ උගන්වන්න යන්න. ඒක හොඳයි. ඇත්තටමද? ෂෝතා බොන්න. අකිමෝතෝ. ඇයි? ඕගොල්ලෝ අපේ සතුන්ව මරලා දාන්නද? මරලා දාන්න? මැරීම හදිසි අවස්ථාවකදී ගන්න පිළිවෙත් ක්‍රමයක්නේ. සැලැස්මක් විතරයිනේ. ඔහොම දෙයක් කරයිද? අපිට ඒක කරන්න වෙනවා. අහිංසක සතු මරලා දාන්නේ ඇයි? අපි යුද්ධයකට මුණ පාලා. අපි කාබී විනෝද වෙන මොහොතේදීම දහස් ගණන් බටයෝ යුද්ධ බිමේදී අනන්තවත් මිය යනවා. ඔය හමුදාවෙන්ම නේද යුද්ධ පටන් ගත්තේ? සමහරු රටේ තත්ත්වය දන්නේ නැතුව විනෝද වෙනවා. ඒගොල්ලන්ට වටහලා දෙන්න ඕන ඇත්ත තත්ත්වය. ඕක කරන්න හදන්නේ අහිංසක සත්තු මරලාද? අකිමෝටෝ මට සමා වෙන්න. ඔය අහිංසක සත්තු මරන්න ඕනේ නෑනේ. වෙන ක්‍රමයක් නැද්ද ඔය ක්‍රමය අරින්න? මේ ගැන කල්පනා කළොත් හොඳයි නේද? සෝතා ඔය ඇති. ඒකෙන් වැඩක් නෑ. මරන්න තීරණය අරන් ඉවරයි දැන්. ඔය තීරණය ගත්තේ කවුද?
අපේ රට. ඔබද? හනාකෝ කෑවද? නැහැ. තාම කෑවේ නැහැ. උණ අඩු වෙලාද? නැහැ. තාම අඩුවක් නැහැ. මෙන්න හනාකෝට තෑග්ගක් අපේ ආච්චිගෙන්. කෙසෙල් ගැන්. ආච්චි කිව්වා මේ වගේ නැඟට ශක්තිය එනවලු. ආච්චිට ස්තුතියි කියන්න. උඹට ආදරේ ළමයි කෙල් කන් ගෙනල්ලා කන්න.